අයිබෝන් මොඩ් කිචන් YouTube නාලිකාව ආදරෙන් සාදරෙන් පිළිගන්න. මම මේ කෑමක් හදන්න හැටි බලමු අද හොඳේ. මේ අල තැම්බෙන්නේ හොඳද? අල තැම්බෙන්නේ. බලමු හදාගන්න කොහොමද කියලා අපි. මම මේකට පාන් පිටි ටිකක් දාගත්තා. පාන් පිටි හැටි 3. මේ බේකින් පවුඩර් ටික චුට්ටයි හොඳේ. ගොඩක් නෙමෙයි. ඒක දාගත්තා. ඒක වතුර සර්ප් එක දාලා මේක දිය කරගෙන විනාඩි 15ක් විතර තියන්න ඕන. ඉතින් හොඳට දිය කරගන්න ඕන. මේ පාන් පිටි දාලා තියෙනවනේ. ඒක මේ විදිහට දිය කරගන්න ඕනේ. ගොඩ වතුර වගේ තියෙන හැටියට ඒක මෙහෙම දිය කරගන්න ඕනේ. මේකට අපි පොල් කිරි ටික දානවා. මේ පොල්. හරිද? මේ ටික චුට්ටට කපා ගන්න ලෑස්තිද? අමිස් කරලා 3යි මේකෙන් කොටසයි දාන්නේ කරපිංචා ටික. මේ ලුණු ටික චුට්ටියට කපා ගන්න ඕනේ. චුට්ටියට කපා ගන්න ඕනේ. තෙම්පරාදු කරන්න ඕනේ. චුට්ටියට කපා ගන්න ඕනේ. මේ චුට්ටියට කපා ලියන්නේ ගාගත්තු සුදු ලුණු ටික හොඳේ. සුදු ලුණු ටික. මේ අල ටික හොඳේ. මේ තඹගත්තු අල ටික හොඳේ. මේ විදිහට මේ ටික පොඩි කරගන්න. හොඳද? තමන්ට ඕන තරම් මම ටිකයි ගත්තේ. ඔයාලා ඕන තරම් ඕනකම ඕගොල්ලෝ කැමති තරම්. මම ගත්තේ ටිකයි. හරිද? මේ විදිහට හොඳට තැම්බෙන්න ඕන අර ටික. තැම්බුනම පස්සේ ලුණු දාලා තම්බන්න. කහනම් ඉෂ්ට කරන්නේ නැහැ හොඳ. දැන් මම මේකට තෙල් ටිකක් දාලා තෙම්පරාදු කරන ලුණු ටික හොඳ. මම මේකට අබ චුට්ටක් දැම්මා. මම මේකට මේ සුදු ලුණු ටික දානවා. දාගත්තා. සුදු ටික පාට වෙන විතරයි කළු වෙන්න දෙන්න එපා. ඉතින් අද ගොල්ලෝ පාට වෙන විතරයි කළු වෙන්න දෙන්න. සුදුන්නේ මේ වගේම කලියල නෑ. මේ විදිහට තුන්දරක් ගන්නවා. මේකට පරිපින් ටිකක් ගන්නවා. මේ විදිහට තුන්දරක් කරගන්න. මේ චුට්ටක් දාන්න. මේ අලෝල් දාලා තියෙනවා. ඒකට මේක කියලා දාන්න ඕනේ. හරි? මම මේකට මේ ගම්මිස් කුටිය දානවා නේ. මේක දැන් මෙයා දැද්දි ඉවර. මේ වතුර ගැතිය නෑ මේ ලුණු වල. චුට්ටකට වතුර ගැතිය නෑ. ඉතින් මේ පොඩි කරගත්ත අලකිය දානවා.
දැන් මම මේ කලබල කරගෙන ඉන්නේ මම කහනම් දැම්මේ නෑ. කහ අල තැම්බෙන්න ඉස්සර දාන්න පුළුවන්. තේරුණාද? මම කහ දැම්මේ නෑ. මම කැමති මේ පාටට. ඒක නිසා මම කහ දැම්මේ නෑ. කහ දාන්න පුළුවන් කැමති විදිහකට කරගන්න පුළුවන්. මම දැන් මේ විදිහට බෝල කරගන්න චූටියට. හරිද? මේක රසනේ චූටියට බෝල කරගන්න බෝල කරගන්න. මේ හදාගත්ත ටික බලමු අපි තෙලට දාලා දැන් අපි බලමු යාළුවනේ මේක දැන් තෙලට දාලා හොඳේ මම දියගාගත්ත පිටි දෙනවා මම කහ දැම්මේ නෑ හොඳේ කහ දාන්න නැතුව කහ දාලත් හොඳයි මම ඒක සුදුට කැමති කහ දාලත් හොඳයි ගොඩක් මේක මම සුදුට හැදි බලන්න කහ දාලා හොඳේ කහ දැම්මම නිකම්ම කහ පාටනේ දැන් මේවා පාට එන්නේ නෑ කහ දැම්මම මේ යාළුවනේ රසයි පිටි හයියද හරි මෙලකයි කහනම් දැම්මේ නෑ කැමති කෙනෙකුට කහ දාන්න පුළුවන් එහෙනම් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා පාතින් කැමති විදියක් සඳහන් කරගෙන යන්න පහළ තියෙන බෙල් අයිකන ටච් කරගෙන යන්න අනිවාර්යයෙන්ම නැවත වීඩියෝ එකක් දාමු ඔයාලගේ ළඟට ලැබෙන්න එහෙනම් තෙරුවන් සරණයි ආදරේ හැමෝටම ගොඩක් ස්තුතියි